ඉතින් ගමේ ජනතාව ඇත්තටම ගොඩක් ස්තුති කරනවා. සියලු දෙනාට සියලුම දෙනාට. ප්‍රශාන්ත මේ මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් තමයි මේක වෙන්නේ. ප්‍රශාන්ත එතුමාට යුතුයකමක් තියෙනවා වක්කීමක් තියෙන මේ කොට්ටාසේ සංවර්ධනය කරන්න විශේෂයෙන් මේ හරිය පොඩි වැස්සටත් මම දැක්ක ඔයාගේ වීඩියෝ එකක් පහුගිය දවස්වල මෙතන සම්පූර්ණ මැටවල ඉතින් මම හිතනවා 100%ක් නැතත් යම් තාක් දුරට ගම් වතුර හරි අඩු වෙයි. ඉතින් මම හිතන්නේ සභාවේ අපේ පාරක් දාලා තියෙන සම්බන්ධීකරණ කමිටුව ඉස්සරහට පාරක් හදන්න පාර තමයි ඉස්සෙල්ලා පාර ලොකු දෙයක්. අවුරුදු 39ක් වෙන ප්‍රභාත් මහත්තයා මේ පාර දාලා මන්සූර් මඩිකාර මහත්තයා තමයි නගරාධිපති අවුරුදු 39ක් කලින් දාලා තියෙන්නේ. බලමු ඉතින් අපි ඉස්සරහට හොඳ දෙයක් කරන්න මෙතුමාගේ නායකත්වයෙන් මේක අපේ හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තම බොහොම ස්තුතියි ගාල්ල මහනගර සභාවට ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ පාල් බොහොම ස්තුතියි. වැඩේ අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඉතින් ගමේ මිනිස්සුනේ උඹලා එන අතුරේ. thank you ගමට සේවයක් කරන එකට ඇත්තටම හදවතින්ම ස්තුති කරනවා. බොහොම ස්තුතියි ගමට සේවයක් කරන අවංකව හදවතින්ම. ඇත්තටම බොහොම ස්තුතියි. ලොකු මිස් ඇත්තටම හදවතින්ම ආචාර්ය කරනවා ගමේ සේවයක් කරන එකට. ගොඩක් පින්. ඒ YouTube රැස්වලාට ඉවරයි රැස්වලාට යන්න බෑ පාරේ පාසල් ළමයි යනවා. සපත් සමහරවල් ළමයි එක්කන් යනවා ගෙවල් වලට. කලින් දැන් නිලධාරි පාලනේ අවුරුදු දෙකක් තිබුණානේ. ඉතින් ඒ අවුරුදු දෙක තිබුණ නිසා ඉතින් වැඩක් කරන්න උන්නේ නෑනේ. දැන් මේගොල්ලෝ ඇවිල්ලත් මාස 6ක් වෙනවා. අපි ඒගොල්ලන්ට මාස 6ක් කරගෙන යන්න දීලත් බලන් හිටියා. ඉතින් ඒ වුණාට ඒගොල්ලන් ඒ වැඩත් කරේ නෑනේ ඉතින්. ඒක නිසා දැන් අපි නගර සභාවේ කමිටු ටික අපිට හම්බෙලා තියෙනවා. අපි ඉදිරියට මේ විදිහටම වැඩ කරගෙන යනවා. ඒක තමයි පාසල් ළමයි ටික ඉස්කෝලේට යන්න පාර පොඩ තිබුණත් අද පිළිසුදුයි. මේ කොට්ටාසි മന്ത്രിවරයා මේ රොෂාන් මන්ත්‍රීතුමා ඒ වුණාට මේ පාලනයේ තිබුණේ නගර සභාවේ දැන් මේ පාර දාලා අවුරුදු 39ක් වෙනවා. නෑ අවුරුදු 39ට මේ පාර අන්තිමට හිටපු නගරාධිපති මන්සූර් මඩිකාර මහත්තයා තමයි මේක දාලා තියෙන්නේ. නෑ මෙහෙමයි. රොෂාන් මන්ත්‍රීතුමා ඉන්නේ. රොෂාන් මන්ත්‍රීතුමා මේ කොට්ටාස වෙනුවෙන් විශාල හඬක් ගගනවා. එතුමා මේ තක්තියා පාර හදන්නේ කියලා මේ දැඩි ලෙසම නිතරම ඉල්ලනවා. මම දැන් මේක සම්බන්ධීකරණ කමිටුවත් මේ එතුමා යොමු කරලා තියෙන මේ පාර හදන්න ඇස්ටිමේට්කුත් අනිදි හදන්න සූදානම් කරලා තියෙනවා කියලා අරන් කියනවා. නගරාධිපතිතුමාට ලියුමකුත් ලියලා දුන්නා මම. නෑ මේ අවුරුද්දක් ඇතුළත මේක ඉවරයක් කරනවා. කොහොම වුණත් කරනවා. ඒ නිසා තමයි මේ ශ්‍රමදාන වුණත් මේවට මම තමයි මේක පාරේ කුණු දාන එක කට්ටිය හැමදාම රැයට පිස්සු උදේ බලනකොට කුණු. කොහෙන් එනවද දන්නේ නැහැ. මම ඊට පස්සේ වීඩියෝ කර දැම්මා. මේක දාන්න එපා. ඊට පස්සේ නැවතුණා. මේ ගාල්ලේ සම්පූර්ණ මාලිමාවටත් වැඩි පරද්දලා ඡන්ද වැඩි මුලට ගෙනා. ඒක තමයි අපි හැමතිස්සෙම බලනවා සංජය දිනලා වැඩක් කරගන්න බෑ. ගමට කරන්න බෑ. පාලනේ තියෙන නගරාධිපතියට කමිටු ටික බොහොම ස්තුතියි. ප්‍රශ්නේ තියෙන්නේ මොකුත් නෙමෙයි. පාර අපි මෙච්චර පාර ඉල්ලන්නේ හේතුව එක වසර දෙක වසර තුන් වසර හතර වසර ළමයි වලිවත් ඕල්කට් මහාවිද්‍යාලයට යන පාර. මක්කුළුව මේ තලාපිය ඔක්කොම මෙතනට මේ පාර පාවිච්චි කරන්නේ. පොඩ්ඩක් වැස්ස ගමන් මම දැකලා තියෙන ළමයි ඔක්කොම ආය හරවලා යනවා. ඔව් මෙච්චර යන්නට වත් මේ බේකරි හන්දිය කරේ හරි ඒක නා ලොකු බලාපොරොත්තුවක් පාර. ඒක නා ලොකු ගිනක් අතරම ඉස්කෝල ළමයින්ද. thank you අතරම බොහොම ස්තුතියි. අද ආවම් කරමු. ප්‍රභාත් මහත්තයා හරි මචං thank you. thank you miss.